ආයිබෝවන් Secret of Taste YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ටින් මාළු රසටම හදාගන්න විදිහක්. ඇත්තටම මම මේකට 3-5 මිරිස් කුඩු වගේ මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. ගම්මිරිස් විතරක් දාලා ගම්මිරිස් බෙදුමක් තමයි මේ හදාගන්න යන්නේ. එහෙනම් ගිහින් බලමු වීඩියෝ එකට කොහොමද මම මේක හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට මම මේකට එකතු කරගන්නවා අබ ඇට වලින් තේ හැඳි භාගයක් වගේ, උළු හාල් තේ හැඳි භාගයක්. තව මම මේකට එකතු කරගන්නවා රසය වැඩි කරගන්න තලාගත් එනසාල් ඇට දෙකක්, කුරුඳු පොත්තක්, තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. රම්පි තියෙනවා නම් රම්පිත් දාගන්න. මට නම් රම්පි නැහැ. ඒ වගේම කපාගත්ත මාළු මිරිස් ටිකක් මේ විදිහට කපලා දාගන්න, පෙති කපලා වගේ. ඊට පස්සේ මේ ටික හොඳට සුවඳ එනකන් අපි බැද ගන්න ඕනේ. මේ ටික හොඳට සුවඳ එනකන් බැදගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ටින් මාළු ටික. මම මේකදී මේ ටින් මාළු එකේ ග්‍රේවි එක පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට මම මේකට එකතු කරගන්නවා තක්කාලි, ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. 3-5 මුකුත්ම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මම එකතු කරගන්නවා ලුණු, අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්නවා. වතුර මුකුත් මම එකතු කරගන්නේ නැහැ මෙතනදී. මම මේක තෙල් එකේම චුට්ටක් මේ පොඩ බැදෙන්න වගේ අරිනවා. මේ විදිහට කලවම් කරගෙන. එතකොට තක්කාලි වල තියෙන ඒ වගේම මේ මාළු මිරිස් වල තියෙන අර දිය ගතියින් වගේ තමයි චුට්ටක් මේක තැම්බෙන්නේ. ටින් මාළු වලින් එක පොඩි කෑල්ලක් මම මේ විදිහට හිමීට පොඩක් හැන්දෙන් මේ විදිහට පොඩි කරගන්නවා. ඊට පස්සේ නැවතත් මේ ටික කලවම් කරගන්නවා. මෙහෙම කරාම රසයක් එකතු වෙනවා. ඊට පස්සේ අන්තිමට තමයි මම මේ විදිහට ලුණු ටික එකතු කරගන්නේ. මම මේ විදිහට ලුණු ටික පොඩ රවුමට වගේ තමයි කපාගෙන එකතු කරගන්නේ. ඔයාලා කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණුත් එහෙම ගොඩක් බැදෙන්න අවශ්‍ය නැහැ. ලුණු ටික පොඩ තැම්බෙන්න වගේ තමයි අවශ්‍ය. ලුණු ටික තැම්බෙනකම් මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා දෙහි බෑයක යුෂ ටිකක්. ඊට පස්සේ නැවත මේක හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. මේ දෙහි යුෂ ටිකත් පොඩ්ඩක් අපේ මිශ්‍රණයට කලවම් වෙනකම්. ඊට පස්සේ මම ලිප ඔෆ් කරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ගම්මිරිස් ටින් මාළු බැදුම. මේ විදිහට හදාගත්තම ඇත්තටම ගොඩක්ම රසයි. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. අද වීඩියෝ එක ගැන අදහස කමෙන්ට් එකකින් එකතු කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. Secret of Taste YouTube channel එක subscribe කරන්න කියලත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් අලුත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.